කියන මේ දාන වීඩියෝ එක බලහංක පොඩ්ඩක්. හරිද? මම උඹට අන්තිමට දාන්නම් වොයිස් රෙකෝඩ් එක පොලිසියෙන් ආපු. පොඩ්ඩක් බලපන්කෝ. අයිබෝවන් අපි මිස්ටර් පුත්තුගේ අපි මහරගම ප්‍රාන්තයේ මේ දැනින්දන කතාවක් යනවා අපේ බොස් ඒ කියන්නේ විරාජ් බොස් අත්අඩංගුවට ගත්තා කියලා. හැබැයි එහෙම දෙයක් නම් වෙලා නැහැ. බොස් අපිව හැමෙන්නත් ඇවිල්ලා ඉන්නේ. මේ යා බොස්ට කතා කරමු. බොස් ඔක්කොම වන්දන අත්අඩංගුවට ගෙන කියලා බොස් ඇවිල්ලා ඉන්න අපිව බලන්න. අපි බොස් එක්ක හැමදාම ඉන්නවා. අදත් ඉන්නවා හෙටත් ඉන්නවා. අපේ ටික අපි ඔක්කොලාම පොඩි ටික අපි බොස් එක්ක ඉන්නවා. ඒකින් ඔය කියන කතාව වලට අහු වෙන්න එපා. කවුරු නැවතෙන්න එපා. බොස් අත්අඩංගුවට එන්නේ නැහැ. බොස් ඉන්න මාර්ගය පැත්තේ අපිත් එක්ක. ඒක ඉඳලා මම මෙදුරක් මෙතන කොටු ගන්න. ඒක පටන්දරි වෙන කොටු ස්ටේෂන් එකක් ගන්න මම දාන්න. मैडम अभी मेरे महा सपोर्ट एक पेल्लम मैडम 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 तो मैं सैलूट पिकअप මේ වොයිස් රෙකෝඩ් එක මාර්ගම් පොලිසිය OIC මම කතා කරේ අහන්නව. hello good afternoon මම සුපුන් කතා කරන්නේ මේ අර මිස්ටර් කොත්තුව ඇතුළට ගත්තයි කියන කතාව ඇත්තක්ද? ආව් ඇත්ත. ආහා අද අරගත්තේ නේද? ඔව් අද අරගත්තා. ආහා හරි කෝ බොරු කියන්න එපා උත්තෝ ඈ අර වැඩ කරන්නේ උන්ටත් පුරුදු කළා. හරිද? වැඩ කරන්නේ උන්ටත් පුරුදු කළා. මේක කියපන් කියලා මීඩියා ඉස්සරහට ඇවිල්ලා උඹලා නා සිරාම බොරුකාරයෝ බා මම දැක්කේ නෑ ඔය වගේ බොරුකාරයෝ ලංකාවේ ඉන්නවා. හරිද? දැන් ඇතුළට ගිහිල්ලා ඇවිල්ලා ඇතුළට ගියයි කියලා කියපන්කෝ බං. උඹේ ඇත්ත තත්ත්වෙ පෙන්නන්නකෝ මිනිස්සුන්ට. පීචම් බං උඹලාගේ මුක්කුද උඹලා සිරාවට පොන්නේෝ සිරාවටම ඈ. ඇත්ත තත්ත්වෙ පෙන්නපන් මිනිස්සුන්ට. එතන ඇවිල්ලත් ඒ පාරත් බොරුව. බොරුවෙන්ම ජීවත් වෙන ගඳෙක් උඹ සිරාවටම ඈ. ලැජ්ජයි ඔයි. අර අනිත් එක අර කොල්ලෝ උඹගේ කොල්ලෝ ටික. යකෝ තොපිටත් කවදා හරි ඔය වගේ දෙයක් වුණාන් පස්සේ හරිද? බලපන් උඹලට වෙච්ච දවසට ඔය ඇවිල්ලා කතා කරන්නේ උන් හොඳට මීට අපි ෆොටෝ ගාලා තියාගන්නම්. දවසක තොපිට ඔය වගේ දෙයක් වෙච්ච දවසට එක පකෙක් නෑ කතා කරන්න බලපන්. හරිද? අන්න එක මතක තියාගනින්. බොරු කියන්න එපා උත්තෝ සමාජ මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා ගෝතයෝ